පිස්සු. ඒ කියන්නේ පිස්සු නෙවෙයි පිස්සු. ඉතින් පිස්සු කියලා කියන්නේ මගේ අලුත්ම චිත්‍රපටය. මේ චිත්‍රපටය පොඩ වෙනස්. මගේ චරිතය වෙනස්. මාව වෙනදට දකින්න විදිහට නෙවෙයි මේ චිත්‍රපටය හරහා දකින්නේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදිහට. ඉතින් ඒක නිසා තමයි මම ඇත්තටම මේ නිර්මාණය බාර ගන්න ලොකු හේතුවක් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ටික වෙන්නේ විශේෂ කට්ටියක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇනිමේටඩ්. එහෙම නැත්නම් සත්තු. ඉතින් මේක මම හිතන්නේ මේ නිර්මාණය ලංකාවේ මේ චිත්‍රපට ලෝකේ ගත්තාම සිංහල සිනමාව ගත්තාම ප්‍රථම වතාවට මෙවැනි චරිත ගොඩක් ඇනිමේටඩ් වෙලා තියෙන්නේ. ඉතින් සෙමි ඇනිමේටඩ් නිර්මාණයක් විදිහට ලොකු අභියෝගයක් බාර අරගෙන තමයි මේ නිර්මාණය කෙරෙන්නේ. ඉතින් මේ නිර්මාණයට සම්බන්ධ වෙලා තියෙනවා දැවැන්තයෝ ගොඩක්. ඒ විශේෂයෙන්ම සිනමා ලෝකයේ ගත්තාම ප්‍රවීණයෝ දක්ෂයෝ ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අතර ඉෂාන්ක සහ දර්ශන්වත් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මමත් මගේ පුළුවන් උපරිමයෙන් මේ චරිතයකට දායක වෙනවා. ඉතින් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණය හරහා. අපි බලමු කොහොම වෙයිද කියලා. සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙහි නිෂ්පාදකවරයා අශෝක් අයියා. අශෝක් අයියා ඇතුළු සහ අධ්‍යක්ෂකවරයා වන අරුණ ජයවර්ධන මහත්මයා, ඒ වගේම සුනිත් මාලිංග රචනා කියන්නේ චිත්‍රපටයේ මේ ස්ක්‍රිප්ට් එක පැත්තේ. ඉතින් මේ හැම දෙයක් එක්කම චන දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයත් එක්ක ලස්සන නිර්මාණයක් ආදරණීය ප්‍රේක්ෂක ඔබට විශේෂයෙන්ම සිනමාවට ආදරේ ඔබට අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මුදුරේදිම අපි චිත්‍රපට ලෝකෙදී හම්බ වෙනවා.